මේ දර්ශනීය පහංකෝඩුව පිහිටලා තියෙන්නේ කඩවතින් ඉඳන් කිලෝමීටර් 5ක් පැමිණියම ඔබට හමු වෙන මාවර මණ්ඩිය නගරේ. ඉතින් ඔබටත් පුළුවන් කඩවතින් ඉඳන් මංගඩ පාර හරහා කිලෝමීටර් 5ක් පමණක් ඇවිල්ලා මේ දර්ශනීය පහංකෝඩුව නරඹන්න. මේ පහංකෝඩුව තරුණ තරුණියන් පිරිසක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ එන්නම ඕනේ පහංකෝඩුවක්. ඒ වගේම ඔබ මාවර මණ්ඩියට පැමිණියොත් ඔබට පුළුවන් මේ පහංකෝඩුව වගේම වෙසක් තොරණත් නරඹන්න. මාවර මණ්ඩිය හන්දියට ඇවිල්ලා මාවර මණ්ඩිය හන්දියෙන් වම් අත පැත්තට තියෙන ගෝණහෙන පාර තමයි මේ අපූර්ව දර්ශනීය පහංකෝඩුව ඔබට දකින්න ලැබෙන්නේ. අපිට මුලින්ම කියන්න මේ කූඩුව කොහෙද තියෙන්නේ කියලා. මේක තියෙන්නේ කඩවත ගෝණහෙන කියන නගරේ මාරමණ්ඩිය කියන මේ මාරමණ්ඩිය ගෝණහෙන පාරේ තමයි තියෙන්නේ. එතකොට මේ කූඩුව හදන්නේ පළවෙනි වතාවටද? නෑ අපි මේක දැන් අපේ තාත්තලා එහෙම එදාස්තෙන් කරනවා. අපි මේක පටන් ගන්න අවුරුදු 4ක් යනවා. අවුරුදු 4ක්. එතකොට මෙතන අපිට පේනවා ලොකු මඩුවක් ගහලා තියෙනවා. එතකොට මේකට කොච්චර කාලයක් විතර ගියාද? මේක මේ පටන් ගන්නේ ජනවාරි මාස වගේ ඉඳන්. ජනවාරි ඉඳන්. ඉතින් මේ විතක් වෙනකම්ම මේකටම අපි කරගෙන යනවා කන්න. දවස් කීයක් පෙන්නනවද කුඩු? සතියක් පෙන්නන තමයි මේ දර හිතන් ඉන්නේ. සතියක්. අද ඉඳන් වෙසක් දවස් ඉඳන් සතියක්. එතකොට මේ කුඩුව හදන්න මොනවාද භාවිතා කරලා තියෙන ද්‍රව්‍ය? ද්‍රව්‍ය කියන පොල්ලස් වලින් අපි මේ මඩුව ගහලා තියෙන්නේ. අමතර ඔක්කොම ගස් තියෙනවා. ඊට පස්සේ මේ යක්කු වරේ මේ හදන්න පිටුරු වරේ මේම තියෙන්නේ. ඊට මේ ස්වභාවයෙන් අපි මාසුපනේ නිර්මාණ මේ ගහක් තියෙන මෙතන. ගහක් තියෙන්නේ ඕනි වලින් හදලා. හරි. ඒක පේන්ට් කරලා අරන් හදලා තියෙන්නේ. තුන් පැත්තට කරගෙන මේක. ඩිමයි සවුකලේ තමයි යදාගෙන තියෙන යන්ත්‍ර වලට. කළු ඩිමයි එක තුන් සවුකලයි. මේක පරණ තාක්ෂණයෙන් නෙමෙයි කරලා තියෙන්නේ. අලුත් තාක්ෂණයට. ඒ කියන්නේ පරණ තාක්ෂණය කරලා තියෙන්නේ ආරින් මේ ප්‍රෙෂර් කොට කියලා ප්‍රෙෂර් කොටේ වෙනම කරකවලා ඒකෙන් තමයි ඒකට සප්ලයි එක දීලා මේ කූඩේ ලයිට් රටාම කරනවා. අපි ඒකට එහෙම නෙමෙයි කරේ. දැන් අලුත් තාක්ෂණය කියලා තියෙනවා ආඩිනෝ කියලා තාක්ෂණයක්. ඒ කියන්නේ ඒක ඉලෙක්ට්‍රික් පැත්තෙන් යන්නේ තනි කර. මෙයා තමයි අපේ මේ වයරින් පැත්ත බාර වෙන්නේ. රයිට්. මේ ඔක්කොම කරන්නේ. ඒ තාක්ෂණය තමයි ලයිට් එකෙන් ඔක්කොම වැඩ කරන්නේ. එතකොට මේක මේ කොහොමද සමිතියකින්ද කරන්නේ නැත්නම් යාළුවෝ කට්ටිය එකතු වෙලාද? යාළුවෝ කට්ටිය කරන්නේ. නම් ටික කියාගෙන නැද්ද? ආ? මම ප්‍රධාන මේ වයරින් ඔක්කොම නිර්මාණය ප්‍රධාන දායකත්වය. හරි. කෙනෙකුන්. අවිෂ්කණේපුන් මෙයා චන්දෝක. ඔය යක්කු වරේ මේ ගයි. චන්දෝක. යක්කුට ගෑදී ගයි ඔක්කොම මේ ඔක්කොම කට්ටියම තමයි කරන්නේ. හරි. තව? මේ හරිදු. හරිදු. තව කට්ටිය ඉන්නවා යාලා විදිහේ. කට්ටිය ඉන්නවා රයිට්. මේ ගෑනුම අපේ කට්ටිය ඉන්නවා යාලා වරේ කරනවා. රයිට් ඔයගොල්ලන්ට පුළුවන් මේ වෙසක් තුනක් නරඹන්න. තුනනේ වෙසක් කූඩුව බලන්න. ආධාර දෙන්නත් පුළුවන්. කැමති අයට යාළුවෝ සෙට් එකක් කරන්නේ. අපි හැමපාරම කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් පැමිණෙන කට්ටිය පැමිණෙනවා නම් අපි කැමති සපෝට් එකක් දෙන්න යාළුවෝ සෙට් එකට. සෙට් එකක් වෙන්නවා.